ශ්‍රී ලංකාවේ රාජාවලිය ලංකාවේ අතීත පාලකයන් ගැන කතා කරන වීඩියෝ මාලාවේ 37 වෙනි වීඩියෝ එකයි ඔන්න අද ඉදිරිපත් කරන්නේ. කලින් වීඩියෝ එක මම නතර කළේ බුවනෙකබාහු කුමාරයා රජකමට පත් වුණු තැනින්. එහෙනම් ඉතින් එතන ඉඳලා කතාව පටන් ගන්නයි මේ සූදානම. පාලන බලය ලැබුණට බුවනෙකබාහු රජතුමාට නිදහසේ රජකම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහුට සිද්ධ වෙනවා එක විදිහේ සතුරු කරදර වලට මුහුණ දෙන්න. එක පැත්තකින් වන්නි පාලකයන්, තවත් පැත්තකින් උතුරේ හිටපු ජාවකයන්. ඒ කරදර මදිවට රායර් කියලා කාලිංග සෙනවේකුත් එනවා ආක්‍රමණයකට. කොහොම හරි මේ කරදර හැම එකකටම සාර්ථකව මුහුණ දෙන්න බුවනෙකබාහු රජතුමාට හැකියාව ලැබෙනවා. කට්ටියට මතකයිනේ සුබ කියන සෙනවියා මාගගේ ආක්‍රමණ වලින් බේරෙන්න හදපු බලකොටුව පර්වතයක් මත පිහිටීම නිසා එතන ගොඩක් ආරක්ෂිත බව රජතුමාට වැටහුණා. ඉතින් බුවනෙකබාහු රජතුමා අගනුවර දඹදෙනියෙන් යාපහුවට ගෙනියන්න තීරණය කරනවා. කොහොම හරි ඔන්න ඔය විදිහට අපේ රාජාවලියේ තවත් රාජධානි මාරුවක් සිද්ධ වුණා. ඉතින් යාපහුව රාජධානියේ පළමුවන පාලකයා වෙන්නේ බුවනෙකබාහු රජතුමයි. ක්‍රිස්තු වර්ෂ 1283 දී බුවනෙකබාහු රජතුමා මරණයට පත් වෙනවා. මේ මරණයෙන් පස්සේ දකුණු ඉන්දියාවෙන් ආව ආර්ය චක්‍රවර්ති යාපහුව ආක්‍රමණය කරනවා. මේ කාලය බොහොම අභාග්‍ය සම්පන්න අරාජික කාලයක් විදිහටයි සැලකෙන්නේ. ආර්ය චක්‍රවර්ති දළදාව පැහැරගෙන ගිහින් ඉන්දියාවේ කුලසේකර කියන පඬි රජතුමාට බාර දෙනවා. ඉන්දියාවට ගිහින් දළදාව නැවත වඩමවාගෙන එන්නේ පරාක්‍රමබාහු කුමාරයයි. ඔහු 4 වන විජයබාහු රජතුමාගේ පුත්‍රයයි. කොහොම හරි වසර 4ක අරාජික කාලයකින් පස්සේ පරාක්‍රමබාහු කුමාරයා ක්‍රිස්තු වර්ෂ 1287 දී 3 වන පරාක්‍රමබාහු කියන නමින් රජකමට පත් වෙනවා. ඔහු රාජ්‍ය පාලනය කරන්නේ පොළොන්නරුවේ ඉඳලයි. බුවනෙකබාහු රජතුමාටත් පුත්‍රයෙක් හිටියා. ඔහුගේ නමත් බුවනෙකබාහු. කොහොම හරි තමන්ගේ පියාගේ මරණයෙන් පස්සේ රජකම ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි ඔහු හිටියේ. හැබැයි 3 වන පරාක්‍රමබාහු රජතුමා නිසා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ බව දැනගත් 3 වන පරාක්‍රමබාහු රජතුමා බුවනෙකබාහු කුමාරයාගේ ඇස් අන්ධ කරවන්න සැලසුම් කරනවා. මේ බව ආරංචි වන බුවනෙකබාහු කුමාරයා සේනාවක් අරගෙන ගිහින් රජතුමා මරා දමලා දළදාවත් රැගෙන පලා යනවා. මේ කුමාරයා දෙවන බුවනෙකබාහු කියන නමින් ක්‍රිස්තු වර්ෂ 1293 දී රජකමට පත් වෙනවා. ඔහු තමන්ගේ රාජධානිය පිහිටුව ගන්නේ කුරුණෑගල. වර්තමානයේ අපි පඬුවස්දෙව් නුවර පැත්තේ ගියාම පේන්න තියෙන්නේ මේ රාජධානියට අයිති නටබුන් තමයි. දෙවන බුවනෙකබාහු රජතුමාගෙන් පස්සේ රජකමට පත් වෙන්නේ ඔහුගේ පුත්‍රයයි. ඔහු ක්‍රිස්තු වර්ෂ 1302 දී 4 වන පරාක්‍රමබාහු කියන නමින් රජකමට පත් වෙනවා. 4 වන පරාක්‍රමබාහු රජතුමා ආගමික කටයුතු වලට විශාල අනුග්‍රහයක් දක්වපු පාලකයෙක් විදිහටයි සැලකෙන්නේ. අලුතින් දළදා මාලිගයක් ඉදිකරවන මෙතුමා નિયમિત වේලාවට දළදා පූජාව පවත්වාගෙන තිබෙනවා. ඒ වගේම ඒ සිරිත් නොකඩවා පවත්වාගෙන යන්න උදව්වක් විදිහට දළදා පූජා සිරිත් ඇතුළත් දළදා සිරිත රචනා කරවනවා. 550 ජාතකය සිංහලට නැගෙන්නෙත් මේ කාලයේදී කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. 4 වන පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ රජකමට පත් වෙන්නේ රජ පෙළපතට කිසිම සම්බන්ධකමක් නැති කෙනෙක්. ඔහු ගැන වගේම තවත් රාජධානි මාරුවක් ගැනත් ඊළඟ රාජාවලිය කොටසෙන් කියන්නම්.